හෙලෝ යාළුවනේ මං ඔන්න අවුරුදු ගානකට පස්සේ ආය වීඩියෝ එකක් ගෙනාවා. මං අද කියලා දෙන්න යන්නේ එනිමි කිල් කරන ලේසියෙන් බෑන්ඩ් වෙන්නේ නැති බ්ලූ වෝල් වදින සුපිරිම ප්‍රොක්සි account එකක් හදාගන්න විදිහ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම කරන්න ඕනේ මං කමෙන්ට් ලිස්ට් එකේ දාලා තියෙනවා ලින්ක් එකක්. පින් කරලා තියෙන ලින්ක් එක. අන්න ඒ ලින්ක් එක ටච් කරාට පස්සේ මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ මෙතන මේ තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරාට පස්සේ මේ වෙබ්සයිට් එක ඩවුන්ලෝඩ් වෙනවා. මේක ඩවුන්ලෝඩ් වෙන්න ටික වෙලාවක් යනවා. ඔයාලට පේනවා ඇති උඩින් ඩවුන්ලෝඩින් ෆයිල් කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ ෆයිල් එක තාම ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි දකුණු අත පැත්ත උඩ තියෙන තිත් තුන බලන්න ඕනේ. ඒකේ තියෙනවා ඩවුන්ලෝඩ්ස් කියලා එකක්. අන්න ඒක ක්ලික් කරාට පස්සේ අපි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක තියෙනවා. ඊට පස්සේ ෆයිල් එක ක්ලික් කරාට පස්සේ ඉන්ස්ටෝල් කියලා එකක් වැටෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ Free Fire Max කියන එක ඉන්ස්ටෝල් වෙනවා. හරි ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් අපි ඒක ඕපන් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ අපේ අප්‍රේල් මාසේ ආපු අලුත් අප්ඩේට් එක ඒ විදිහටම මේකේ තියෙනවා. මෙතනින් ඔයාලා ටෙස්ට් account එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කැමති නේම් එකක් දීලා ඒක හදාගත්තට පස්සේ මෙහෙම error එකක් එනවා. මේ error එක ආයෙ ක්ලික් කරාට පස්සේ ආයෙ එනවා. ඊට පස්සේ මේ error එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ අපි Google Chrome එකට යන්න ඕනේ. ඒකට ගිහිල්ලා ඒකේ මේ තියෙන කැමරා අයිකන් එකක් තියෙන අන්න ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ අර අපි ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක error එකේ ස්ක්‍රීන්ෂොට් එක ඒකට සිලෙක්ට් කරන්න ඕනේ. ඔය account ID කියන එකට යට තියෙන link එක ක්ලික් කරාට පස්සේ මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ වෙබ්සයිට් එක ක්ලික් කරාට පස්සේ මේ වගේ තැනකට එනවා. මේකේ හැම වෙලේම ඇඩ් වෙනවා. එතකොට ආයෙ ස්කිප් කර කර තමයි මේක කරන්න ඕනේ. අපි ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන account ID කියන එක මේ වෙබ්සයිට් එකේ එතන ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ID එක ගහුවට පස්සේ මෙතන තියෙන මේ continue without discord කියන එක අන්න ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ දිගටම මේ රෝස පාටින් යන continue කියන එක ක්ලික් කර කර යන්න ඕනේ. මේක ඇඩ් වෙනවා. ඔය ස්කිප් කර කර continue කියන එක ක්ලික් කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපි මේ කරගත්ත එක ඇක්සස් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේ ටිකම ක්ලියර් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි දාගත්ත Free Fire Max එකට යන්න ඕනේ.
ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් normal free fire එක වගේම බර ගාණක් gem තියෙන සුපිරි පරණ emote තියෙන සුපිරි account එකක් ඔයාලට තියෙනවා. මම පෙන්නන්නම් මේකේ තියෙන ඔක්කොම skin skill එතකොට ඔක්කොම ඇඳුම් ඔක්කොම emote ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවනේ පරණ කිට් පරණ emote හැමදේම තියෙනවා. එතකොට මේ මන් දාන emote එකම පරණ emote තියෙනවා. හැම emote එකක්ම තියෙනවා. ඔයාලට පේනවනේ ඔයාලට දැන් තියෙන්නේ level 100 සුපිරි පරණ gem ඇති වෙනකන් තියෙන account එකක්. මේකම ස්පින් කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මං අප්ඩේට් එකට ආපු දේවල් තමයි මේ ස්පින් කරන්නේ. ඒ ස්පින් කරන ඒවා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඔහොම මේල් බොක්ස් එකට ගියාට පස්සේ ඒකේ තියෙනවා එන්න තියෙන ඇඳුම් එන්න තියෙන කිට් එන්න තියෙන emote එන්න තියෙන characters හැම එකම තියෙනවා. ඒ ඔක්කොම claim වෙලා තියෙන්නේ Naruto kit හැම එකම තියෙනවා. ඊට පස්සේ ඔයාලට පෙන්වන්න යන්නේ මේකේ තියෙන ගන්න ඔක්කොම මැක්ස් කරලා තියෙන්නේ මැක්ස් වෙලා තියෙන්නේ level 7 හැම ගන්න එකම මැක්ස් වෙලා තියෙන්නේ. දැක්කනේ සුපිරි වාසි බොක්ස් account එකක් තමයි ඉතින් මේක. ඔයාලා දැන් මම මැච් එකක් ප්ලේ කරලා පෙන්නන්න. BR මැච් එක.
ගොඩක් ප්‍රොක්ස් account වල ෆෝල් වදින්නේ නැහැ කියලා කට්ටිය කියනවා. දැක්කම මේකේ ෆෝලුත් වදිනවා. ඒ කියන්නේ enemy අපිට attack කරත් අපිට ඒකෙන් අපේ HP අඩු වෙනවා. ඔයාලට පේනවා අපි අද ප්‍රොක්ස් account එක ගන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ තියෙනවා පරණ emote හැමදේම තියෙනවා. ඒවා අපිට මැච් එකේදී වුණත් දාන්න පුළුවන්. එතකොට අද මම කියලා දුන්න වීඩියෝ එකෙන් ඔන්න ඔය ටික තමයි ඉතින් තියෙන්නේ. ඔයාලත් මේ ප්‍රොක්ස් account එක ටග් ගාලා හදාගන්න අලුත් අප්ඩේට් එකකට. මේක සුපිරියක්. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ. ඉස්සරහට අපේ වීඩියෝ එක දිගට එයි. ඒ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.